අද දවසම මෙහෙට වහිනවා. මේ වැස්ස දවසේ කරන අලුත්ම ව්ලොග් එකට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. මම මේ උදේ කෑම එක දැන් ලෑස්ති කරන්නේ. අද මහත්තයාත් ගෙදර ඉන්න නිසා එයාත් කැමති සෑන්ඩ්විච් කන්න. ඉතින් මම ටූනා සෑන්ඩ්විච් එකක් තමයි මේ හදන්නේ. ඒකට බීලුණු, ඔමු මිරිස් දාලා, මයොනයිස් දාලා කවලම් කරලා හැදුවම හරි රසයි මේ විදිහට සෑන්ඩ්විච් එක. ඉතින් අද අපි හිතාගෙන ඉන්නවා ක්‍රිස්මස් shopping යන්න. ඔයාලා මේ වෙනකොටත් දන්නවනේ අපිට මෙහි බ්‍රිටිෂ් යාළුවෝ ගොඩක් ඉන්නවා. ඉතින් එයාලට තෑගි ටිකක් ගන්න ඕනේ ක්‍රිස්මස් එකට දෙන්න. අපේ සෑන්ඩ්විච් එකට මම ඔමු මිරිස් දාලා හැදුවේ. ඒක නිසා මම චූටි දුවට ආයෙම වෙනම සෑන්ඩ්විච් හැදුවා. එයාටත් කෑම හදලා අපි තුන්දෙනාටම කිරි තේ හැදුවා. මේ විදිහට අපි උදේ කෑම එක අරගෙන දැන් ආයෙම ලේස්ති වුණා අපේ ගමන යන්න. ඉතින් ලේස්ති වෙලා එළියට බැහැලා බලනකොට එළිය මෙන්න මේ වගේ දිගටම වහිනවා. මොනවා කරන්නද ඉතින්? අපිට වෙන දවසකුත් නැහැ. අපි අද යන්නම ඕනේ. ඒක නිසා ඉතින් අපි තීරණය කරා වැස්සෙම මේ ගමන යන්න. ඔයාලට පේනව නේද කොයිතරම් ලොකු වැස්සක්ද වහින්නේ කියලා? හිතා ගන්න බැරි තරම් පුදුම විදියට වහිනවා මුළු අහසම කළ කරගෙන. ටවුන් සෙන්ටර් එකට එනකොටත් මේ විදියට එක දිගටම වහිනවා. ඉතින් අපි ගොඩ ඉහළගෙන තමයි ෂොප් වලට ගියේ. ඉතින් ෂොප් වලින් එළියට ඇවිල්ලා එම් ගොඩේ ඉහළගෙන තව ෂොප් එකකට ගිහිල්ලා ගොඩේ පැත්තකින් තියලා ඔය විදියට තමයි අපි මේ පාර shopping කරේ. අපි දැන් මේ පුංචි පුංචි gift ඒගොල්ලන්ට තෝරන ගමන් තමයි ඉන්නේ. හරි ලස්සනට හැමතැනම නත්තල් සැරසිලි තියෙනවා. හැබැයි අපිට ඒ සැරසිලි හරිම ලස්සනට බලා ගන්න බැරි වුණා. මොකද අද දවසේම වහිනවා වෙදර් එක හරිම නැහැ. ඉතින් චූටි දුවව පරිස්සම් කරගන්න ඕනි වැස්සෙන්. ඔයගලන්ට තේරෙනවා ඇති මගේ කටහඬත් පොඩ්ඩක් විතර වෙනස් වෙලා තියෙනවා. අපි උවමනා බඩු ටිකත් අරගෙන මේ විදියට ගෙදර ආවා. ගෙදර එනකොටත් හොඳටම වහිනවා. මේ ඊට පස්සේ දවසේ උදේ බලන්නකෝ වෙලාව උදේ 8යි. ඒ වුණාට හොඳටම කළුවරයි. අද දවසම මීදුම. මම දොරත් අරගෙන ටිකක් වෙලා එළිය දිහා බලාගෙන ඉඳලා ගේ ඇතුළට ආවා. මොකද එළිය හරිම සීතලයි. දැන් උදේ 9ත් පහු වෙලා ඒත් එළියේ තාම මීදුම වගේ තියෙනවා. ඒ වුණාට ටිකක් එළිය වැටිලා දැම්මා. දැන් මම තෑගි ටික රැපින් කරන්න හදන්නේ. මොකද 25 වෙනිදාට කලින් මේ තෑගි ටික අපි යාළුවට දෙන්න ඕනි. යාළුවෝ ගෙවල් වල හදලා තියෙන නත්තල් ගහ යටින් අපි මේ දෙන තෑගි, අනිත් අය දෙන තෑගි, ඒ හැම තෑග්ගම එකතු කරලා එතනින් තියනවා. ඉතින් එයාලා ඒ තෑගි ඕපන් කරන්නේ 25 වෙනිදා උදේ. ඉතින් 25 වෙනිදා උදේට එයාලට ඒව ඕපන් කරන්න නම් අපි හැමෝම 25 වෙනිදාට කලින් ක්‍රිස්මස් ගිෆ්ට් දෙන්න ඕන. මම UK වලට ආවට පස්සේ ගිය අවුරුද්දේ තමයි පළවෙනියටම මෙහෙදි නත්තල් සැමරුවේ. මම UK වලට ආවට පස්සේ පළවෙනි පාරට නත්තල් සැමරුවේ ගිය අවුරුද්දේ මෙහෙදි.
ඉතින් ඇත්තටම ලොකු අවබෝධයක් තිබුණේ නැහැ තෑගි දෙන්න ඕන කොහොමද කියලා. ඒක නිසා අපි අර සිංහල අලුත් අවුරුද්දට ලංකාවේදී අපේ ගෙදරටම තෑගි ගෙනියන්නේ කේක් බිස්කට් මොනවා හරි ඒ වගේ. ඉතින් ඒ විදිහට අපිත් මෙහි අපේ යාළුවන්ට ගෙනිච්ච චොක්ලට් බොක්ස් එකක් එක්ක කේක් හරි බිස්කට් හරි මොනවා හරි දෙයක්. ඉතින් ඒ විදිහට නෙමෙයි එයාලා අපිට තෑගි දුන්නේ. ගෙදර කී දෙනෙක් ඉන්නවද ඒ ඉන්න හැමෝටම පුංචි පුංචි ගිෆ්ට් මෙයාලා අනිවාර්යෙන් දෙනවා. ඒක මම දැනගත්තේ ගිය අවුරුද්දේ. ඉතින් ඒ දේ දැනගන්නකොට අපි පරක්කු වැඩි. මොකද අපි එතකොට ඒගොල්ලන්ට තෑගි විදියට අරගෙන තිබ්බේ අර වගේ දේවල්. ඉතින් ඒගොල්ලෝ අපිට දුන්නේ මගේ මහත්තයාගේ චුටි දුවගේ නම් ලියලා වෙන වෙනම තෑගි. ඉතින් එතනින් ලස්සනම තෑග්ගක් මම අරන් තියලා තියෙනවා. මගේ ඊළඟ ව්ලොග් එකේදී මම ඔයගොල්ලන්ට පෙන්වන්නම්. ඒක යාළුවෙක් චුටි දූ වෙනුවෙන්ම හදවපු තෑග්ගක්. මේ රැපින් පේපර් එකේ වගේම පාට මග් එක මට හම්බ වුණා. ඒ ඩිසයින් එකම තියෙන. ඇත්තට මේක හොඹ සිදුවීමක්. මම මේ දෙකම ගත්තේ ඇස්ටා එකෙන්. හැබැයි මේ රැපින් පේපර් එක මම ගොඩක් කලින් ගත්තේ. ඔයාලට මතක ඇති මම කලින් ව්ලොග් එකේ පෙන්නුවා චුටි දුවගේ නර්සරියේ ගුරුවරුන්ට රැපින් කරපු කොලේම තමයි මේ. ඊට පස්සේ අපි ගිහිල්ලා තෑගි අරගෙන මදි වෙලා ආයේ මම ඇස්ටා එකෙනුත් මේ මග් ටික අරගත්තා. ගෙදර ඇවිත් බලනකොට තමයි දැක්කේ රැපින් පේපර් එකේ පාටම තමයි මේ මග් කියලා. චූටි දුවයි තාත්තයි තාම නිදි. ඉතින් ඒ දෙන්න නැගිටින්න කලින් තමයි මම මේ ඉක්මනට මේ ටික රැපින් කරන්නේ. හැබැයි මට ඉවර කරගන්න නම් බැරි වුණා. මොකද ඒ දෙන්න නැගිටලා ආවා. මේ මග් ටික රැපින් කරලා ඉවර වෙනකොටම. ඊට පස්සේ ඉතින් අපි තුන්දෙනාත් එක්ක කෑම කාලා ඔක්කොම ටික තෑගි රැපින් කරලා මේ දැන් ලේස්ති වෙලා ඉන්නේ අපි යාළුවන්ට තෑගි ටික දෙන්න යන්න. මම කලිනුත් තෑගි ටික රැපින් කරලා තිබුණේ. දැන් ඉතින් ඔක්කොම තෑගි ටික එකට එකතු කරලා අරගෙන යන්න ඕනේ. මෙහි ඉතින් යාළුවෝ හම්බ වෙන්න හිතුණු වෙලාවල් වල යන්න බෑ. අපිට පුළුවන් වෙලාව අපි කිව්වම එයාලා ඒ වෙලාවට ගෙදර ඉන්නවද? ඒගොල්ලෝ ෆ්‍රීද කියලා අහලා තමයි අපි යන්න ඕන. ඒගොල්ලෝ ෆ්‍රී වෙලාවට සමහර විට අපිට යන්න බැරි වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවල් වල ඉතින් ගමන කැන්සල්. දැන් අද අපි මේ හවස 3 වෙනකොට එනවා කියලා කිව්වා. ඉතින් අපේ යාළුවෝ හැමෝම වගේ ගෙවල් වල ඉන්නවා කියලා කිව්වා. ඉතින් අපි දැන් හැම ගෙදරකටම යන්න ඕනේ. ඒ වගේම මේ තෑගි ටිකත් වෙන වෙනම හදාගන්න ඕනේ. හිතුවට වඩා මේ වැඩේ පොඩ්ඩක් අමාරු වුණා. මොකද රැපින් කරන වැඩේ ලීස්තු වෙලා යන්න ඕන වැඩේ හැමෝටම තෑගි වෙන් කරගන්න ටිකයි ඔක්කොම එකම දවසේ දාගත්තම කරන්න ටිකක් අමාරුයි. මම කලබලින් වැඩ කරනවා චූටි දුවට තේරිලා වගේ. ඉතින් එයාත් පුළුවන් විදියට මට උදව් කරනවා. මේ වෙලාවේ හස්බන්ඩ් ගෙදර නැහැ. තෑගි ටික හදලා ඉවර වෙලා බලනකොට තව තෑගි 2-3ක්ම අඩුයි. ඉතින් හස්බන්ඩ් ගියා මේ ළඟ තියෙන ෂොප් එකකට ඒ තෑගි ටික අරන් ඉන්න කියලා. ඒ අතරේ මම මේ වැඩ ටික ඉක්මනට ඉවර කරගන්නවා. මේ මග් එක උඩින් මම තියන්නේ චොක්ලට් එකක්. මග් එකත් එක්ක චොක්ලට් එකක් මේ විදියට දුන්නම පුංචි ළමයි හරි කැමති. ඉතින් මට හිතුණා මග් එක විතරක් දෙන්නේ නැතුව චොක්ලට් එකකුත් ඒත් එක්කම දුන්නොත් හොඳයි කියලා. මේ සෙල්ලම් බඩුව ගත්තේ අපි මෙහි ඉන්න බව් යාළුවෙකුට. එයා හරිම ෂෝක්. ඉතින් එයාටත් අපි මේ වෙලාවේ පොඩි ටෝයි එකක් කරගත්තා. හැම වැඩේම එකම දවසේ කරන්න ගියාම මේ වගේ කලබලෙන් වැඩ කරන්න වෙලා තියෙනවද ඔයාලටත්? මට අද ඒ වගේ දවසක්. පුදුම කලබලයකින් තමයි වැඩ ටික ඉවර කරන්න උනේ. කොහොම හරි වෙලාවට වැඩ ටිකත් ඉවර කරගෙන අපි දැන් මේ යන ගමන් ඉන්නේ. ඒ යන අතරේදී චූටි දුවට නම් හොඳටම නිින්ද ගිහලා තිබුණේ. ඉතින් ආයේ මේ වගේ vlog එකකින් ඔයගොල්ලෝ හමු වෙන්න එනකම් පරිස්සමින් ඉන්න.